හයි ෆුඩිස් ඇන් ට්‍රැවලර්ස් කොහොමද ඔයාලට අද ඉතින් අපි යන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා. ගොඩක්ම දුර පැත්තක්. ඒ වගේම දකුණු පළාතට වඩා වෙනස්ම දේශ ගුණයක් තමයි ඒ පැත්තේ තියෙන්නේ. ඉතින් අපි යන්නේ ඌව පළාතට තමයි. ඔව් ඌව පළාතේ තියෙන ඔක්කද දේවාලයට තමයි අපි මේ යන්නේ. ඇත්තටම තාමත් අපි මාතර පහු කරන ගමන් ඉන්නේ. ඉතින් මාතර හයිවේ එකට එන්ට්‍රස් කරාට පස්සේ නම් ඉතින් චිල් එකේ යන්න තමයි තිබුණේ. ඇත්තටම එක්සිට් කරාට පස්සේදී ඔයාලට පේනවද වෙනමම රටකට ගියා වගේ අර සමහර පිට රටවල් වල තියෙන්නේ මාරම ලස්සන view එකක් එක්සිට් එක ඒ වගේම travel කරද්දී මාරම view එකක් තියෙන ලස්සනම ඒ වගේ මාරම ලස්සන view එකක් තමයි අපි එක්සිට් වුණාට පස්සේ දකින්න හම්බුනේ. ඇත්තටම මේ පැත්ත මාරම ලස්සනයි. හැබැයි ගොඩක් අවුව තියෙන හින්දා ටිකක් ඉතින් අමාරුයි. මොකද දකුණු පැත්තට වැඩිය කියන්නේ අපේ මාතර පැත්තට වැඩිය ගොඩක්ම රස්නේ වැඩියෙන් තියෙන පැත්තක්. ඒ වුණාට හරිම ලස්සනයි. ඉතින් අපි දකින්න ලැබුණු ලස්සන බලන්නකෝ ඔයාලා. යන අතරමැද ඉතින් දන්නේ නැති ගොඩාක් තැන් තිබුණා. මම අහනකොට ඉතින් ඒ තැන් මොනවද කියලා ඇත්තටම හරියට පැහැදිලි කරලා දුන්නා. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා මේ පැත්ත. ඉතින් මේ පැත්ත නිකන් මට දැනුනේ තිස්ස මහාරාමේ පැත්ත වගේ. හැබැයි ඒ වුණාට ඊට වඩා ගොඩක් වෙනස් විදිය දේශගුණයක් තමයි තිබුණේ. මොකද වැස්සක් කියලා දෙයක් පේන්නවත් තිබුණ නැති තරම්. ඉතින් අපිත් වාහනේ ගත්තු ගමන් හින්දා තමයි හේයන්න තීරණය කරේ. ටිකක් දුර යනකොට ඉතින් පොඩි බඩගින්නකුත් ආවා. ඒත් එක්කම එක්සිට් එකෙන් පස්සේ ටිකක් දුර යනකොට කෑම කඩවල් ඕන තරම් තියෙනවා. ඉතින් අපිත් එහෙම කඩයක් බලලා නැවැත්තුවා. මොකද අපිටත් හිතුණා කෑම අරගෙන ගියොත් හොඳයි කියලා. අපි මෙතන තමයි කෑම ගන්න නැවැත්තුවේ. ඇත්තටම හරිම රීසනබල් ප්‍රයිසස්. ඒ වගේම අපිට ඕනම දෙයක් එතනින් ගන්න පුළුවන්. මෙතන මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ වෝටර්මෙලන් ජූස් එක. ඒක මාරම රසයි ඇත්තටම. ඔයාලා try කරලා බලන්නකෝ මේ පැත්තේ ආවොත්. අපි වැඩි වෙලා හිටියේ නෑ. මොකද අපිට මෙතෙන්ට එන්නම පැය 5කට විතර කිට්ටු වෙන්න ආවා. ඒකෙන්ද අපි ඉක්මනට ආයේ පිටත් වුණා ගමනේ යන්න. දැන් නම් අපි ගොඩක්ම කිට්ටු වෙලා ඉන්නේ පැත්තට. මට හිතෙන්නේ මට මතක විදියට මේ ටික ලාප්පු ගල වගේ තනිකරම ෆොරෙස්ට් එක තමයි වැඩිපුරම තියෙන්නේ පාර දෙපැත්තේ. වගේම අලියෝ තමයි අලි එහෙම නිතරම මාරු වෙන පැත්තක් මේ පැත්ත. මේ පැත්තේ යනකොට දකින්න පුළුවන් ලස්සන වැවක් තමයි ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ වැව සම්පූර්ණයෙන්ම හිඳිලා තියෙන්නේ. ඒ වුණාට මේ වැවේ ඉන්නවා අලි කිඹුල්ලෝ නැති සතෙක් නැති තරම්. මොකද මේ පැත්තේ අලියෝ සහ කිඹුල්ලෝ ගොඩක්ම ඉන්නවා. ඉතින් මම දන්නේ නැහැ මොකද මේ පැත්තට ගියේ අලුත කියන්නේ එදාම වගේ තමයි මේ පැත්තට පළවෙනි පාරට ගිහින් තිබ්බේ. වැවක් හිඳිලා තියෙනවා දැක්කම මට හිතුනේ ඉතින් බහැලා ඇවිදලා බලන්න. ඇත්තටම මං යන්න ගියාට පස්සේදී ගොඩක් කට්ටිය මට කෑ ගහුවා. ගොඩක් කට්ටිය කෑ ගහලා කිව්වා යන්න එපා ඔය පැත්තේ කිඹුල්ලෝ ඉන්නවා කියලා. පස්සේ මම ආයෙ ඉක්මනට ආවා. ඉතින් ඒ වුණාට බලන්නකො මම මේ වැව මැදට යන ගමන් ඇත්තටම මේ තියෙන්නේ මඩ පේනවනේ වැව හිඳිලා තියෙන්නේ. මොකෙද්ද කෑවේ?
ආයෙ ඉතින් අපි ඉක්මනට යන්න පිටත් වුණා. ඇත්තටම අපිට මේ ඔක්කද දේවාලයට යන්න තිබුණේ කුමන වනරක්ෂිතය පහු කරන ගමන්. ඒ හින්දා ඉතින් අලියෝ එහෙමත් බලා ගන්න පුළුවන් අපිට. Oh yeah, 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 oh yeah. Hey there, what you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. Just like the සෙන්ගමුව පැත්ත පාස් කරගෙන යනකොට වෙල්ලායවල් තමයි දිගටම තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන කොකඩයිල් පොයින්ට් කියලා තමයි සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන වැඩිපුරම ඉන්නේ කිඹුල්ලෝ. වෙනසතු නැති තරම්. ඉතින් එතන බලා ගන්න පුළුවන් ඔයාලට පොතුවිල් වල පාලමත් එක්ක තමයි කොකඩයිල් පොයින්ට් එක තියෙන්නේ. ඒක මැප් එකේ නම් කරලම තියෙනවා කොකඩයිල් පොයින්ට් කියලා. ඔයා ඒක පහු කරගෙන තමයි ඔයාලට මේ ඔකද දේවාලයට යන්න තියෙන්නේ. ගොඩක්ම කිඹුල්ලෝ හිටියේ මට නම් හිතා ගන්න බැරි වුණා. නිල්වලා ගඟට වඩා කිඹුල්ලෝ මෙතන ඉන්නවද කොහෙද? time of your life. කොහොම හරි හවස 3-4 වෙනකොට අපිට එන්න පුළුවන් වුණා දේවාලෙට. ඇත්තටම මේ හරිය ගොඩක්ම රස්නේ. පොඩි හෙවණක්වත් නැති තරම්. පස්සේ ඉතින් අපි දේවාලේ වැඳලා කියලා ආයෙ එන්න පිටත් වුණා. ඉතින් බලන්නකො මෙන්න මේ විදිහට තමයි දේවාලේ තිබුණේ. ගොඩක් අය විශ්වාස කරනවා මෙතන ගිහලා ප්‍රාර්ථනා කරන හැමදේම හරියනවා කියලා. අපිත් ගිහිල්ලා නැති හින්දායි ගියේ. ඉතින් ඔයාලත් මෙතෙන්ට ගිහිල්ලා බලන්න. හැබැයි පරිස්සමින් යන්න. ගොඩක් වනසත්තු එහෙම ඉන්නවා මේ යන පැත්තේ. එඳ පරිස්සමින් ඔයාලා ගිහිල්ලා පරිස්සමින් එන්න. බයි බයි.